අපි හිතන්නේ දැනට ලංකාවේ ජීවත් වුණු පැරණිම මානවයා බලංගොඩ මානවයා කියලා වුණත් ඊටත් වඩා පැරණි මානව විශේෂයක් ගැන තොරතුරු රත්නපුරෙන් අපිට වාර්තා වෙනවා. එහෙනම් අද අපි බලමු කවුද මේ රත්නපුර මානවයා කියන්නේ කියලා. බලංගොඩ මානවයා කියන්නේ රාග්‍ය ඓතිහාසික ජීවි විශේෂයක්. ඒ කියන්නේ හෝමෝ සාපියන් ජීවි විශේෂයක්. පාහියන්ගල ලෙනේ සිදු කළ කැණීම් වලින් අපිට හමු වෙනවා වසර 37000ක් පමණ පැරණි මානව ඇටසැකිලි. ඒකේ තියෙන විශේෂත්වය දැනට දකුණු ආසියාවේම පැරණිතම ඇටසැකිලි හම්බ වෙන්නේ මේ ලෙනෙන්ම තමයි. බලංගොඩ මානවයා අපිට වඩා උසින් වැඩි ශක්තිමත් ශරීරයක් මෙන්ම ඝන හිස් කබලක් හා විශාල දත් පිහිටලා තිබුණු මානවෙක්. මේ දත් ඒ කාලේ ඔවුන් ලබාගත් ඝන ආහාර ද්‍රව්‍ය මුඛයේදී අවශ්‍ය ජීර්ණයන් සිදු කරගන්න ඔවුන්ට වැදගත් වෙලා තියෙනවා. මෙම මානවයාගේ ජීවන රටාවේ ඔවුන්ගේ කාලෙන් වැඩි කොටසක් ඔවුන් කැප කළේ අවශ්‍ය ආහාර හොයා ගැනීමට. ප්‍රධාන වශයෙන් සතුන් මරා දඩයම් කරගෙන ආහාර ගැනීමට ඔවුන් පුරුදු වී හිටියා. ඌරා, මුවා, ගස්කොළු බෙල්ලන් සහ මිරිදිය මත්ස්‍යයන් ප්‍රධාන වශයෙන් ඔවුන් දඩයම් කර තිබුණා. මේ සඳහා සෙන්ටිමීටර 4ට වඩා කුඩා ක්ෂුද්‍ර ශිලා මෙවලම් එහෙම නැත්නම් ගල් ආයුධ භාවිතා කර තිබුණා. සුනකයින් මිනිසාගේ ළඟම හිතවතා බවට පත් වෙන්නේ මේ බලංගොඩ මානවයාගේ අවදියේ බවට සාක්ෂි ඕනෑ තරම් තිබෙනවා. හෝටන් තැනෙන් හමු වෙච්ච සාක්ෂිත් එක්ක බලනකොට බලංගොඩ මානවයා දඩයමින් පමණ ජීවත් වුණා කියලා අපිට කියන්න අමාරුයි. මීට වසර 12000කට පමණ පෙර කාලේ ඔවුන් සැලසුම් සහගත වගා ක්‍රමයන් යටතේ ධාන්‍ය එළවලු වගේ දේවල් වගා කරලා තියෙනවා කියලා මේ වෙන විට විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. අපි මේ වෙනකන් කතා කරේ බලංගොඩ මානවයා ගැන. හැබැයි වර්ෂ 1930 දශකයේ රත්නපුරේ මැණික් පතල් වලින් හම්බෙච්ච ගල් ආයුධ සහ අස්ථි කොටස් වලින් කියන්න පුළුවන් කාරණාවක් තියෙනවා. ඒ තමයි බලංගොඩ මානවයාටත් වඩා පැරණි මානවෙක් රත්නපුරේ ඉඳලා තියෙනවා කියන එක. බලංගොඩ මානවයාටත් වඩා කුඩා ශරීරයක් මෙන්ම කුඩා මොලයක් හිස් කබලක් මේ රත්නපුර මානවයාට තිබුණා කියලා විශ්වාස කරනවා. කාල නිර්ණය අනුව මීට වසර 125000කට පමණ පෙර ඝන වනාන්තරවල අලියතුන්, හිපොකොටේමස්, රයිනෝසිරස් වැනි දරුණු සතුන් සමග මේ රත්නපුර මානවයා වාසය කරලා තියෙනවා කියලා සාක්ෂි අපිට හමු වෙලා තියෙනවා. රත්නපුර මානවයා කියන්නේ අපේ ඍජු පූර්වජයෙක්ද? නැත්නම් ලංකාවේ නැති වුණු තවත් ශිෂ්ටාචාරයක්ද? මේ ප්‍රශ්නාර්ථය තියලා තමයි අදට අපේ වීඩියෝ එක අපිට ඉවර කරන්න සිද්ධ වෙන්නේ. මොකද ඒ පිළිබඳව තවම විද්‍යාඥයින් පවා තොරතුරු අනාවරණය කරගෙන නැති නිසා. ලස්සන වීඩියෝ බලන්න කැමති ඔයාලා අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා පොඩි සහයෝගයක් දෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් සීදනාට. තෙරුවන් සරණයි.